කොහොමද ළමයි අද තවත් වීඩියෝකින් ඔයාලා හම්බෙන්න හිතුවා. අද අපි කතා කරන්නේ මේ පොඩි ස්ටඩි ප්ලෑන් එකක්. ඇත්තට මේක මේ මම පාවිච්චි කරපු විදිහක්. ඉතින් මට ඒක සාර්ථක වුණ නිසා ඔයාලටත් කියන්න ඕන කියලා හිතුවා. මේක ඉතින් මම බයොලොජි කරපු නිසා බයොලොජි ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි වල මම හදලා තියෙන්නේ. එතකොට කම්බයින් මැත්ස් හෝ වෙන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකකින් බලලා ඉන්නවා නම් ඒගොල්ලන්ට ගැලපෙන විදිහට හදාගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. එතකොට මේක 2026 27 28 2026ට නම් ඕනේ නැති. මොකද ඒගොල්ලෝ යම් තදුර වැඩ කරලා තියෙන. එතකොට 27 සහ 28 යට ගොඩක් වැදගත් වෙයි. ස්ටඩි ප්ලෑන් එකක් ඇත්තටම හරි කියපු ස්ටඩි ප්ලෑන් එක. මොකද මම වැඩ කරපු විදිහ මේක සහ මම අඳුරන කොට දෙනෙක් මේ විදිහට තමයි වැඩ කරේ. මේක ඇත්තට මටත් සර් කෙනෙක් තමයි කියලා දුන්නේ. ඉතින් අපි ඒක ගැන කතා කරමු. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. හරි මං ඔයාලට මේ මගේ කොලෙක් ගහගත්තා. ගහලා දින ඔයාලට අර නිකන් පැහැදිලි කරන්න මම කටින් ගියවල විතරක් මදි නේ නිසා කොලෙක ලියාගත්තා. ඔයාලට මගේ කොලේ ෆොටෝ එකක් දාන්නම් වීඩියෝ එක අන්තිමයට හෝ මෙතනින් පැත්තකින් දාන්න. හරි කොහොමයි මම කොලේ දාන්නම්. එතකොට මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඒක. මෙහෙමයි මම සාමාන්‍යයෙන් කරේ මුල් කාලේ පැය 6කට මම කලින් වීඩියෝ වලත් කිව්වා මේ පැය 6ක් තමයි මම සාමාන්‍යයෙන් වැඩ කරේ. එතකොට මම පැය 6 කොටස් 3කට බෙදාගත්තා. පැය 2 ගානේ බයොලොජි වලට පැය 2යි, ෆිසික්ස් වලට පැය 2යි, කෙමිස්ට්‍රි වලට පැය 2යි. හරි. ඊට පස්සේ මම පැය 2ක් එක දිගට වැඩ කරෙත් නෑ. පැය 2 කඩාගත්තා විනාඩි 30 සෙෂන්ස් 4කට. හරි. එතකොට 30 සෙෂන්ස් 4කට මේ කඩාගත්තා. ඒ වගේ පැය 6ම විනාඩි 30 සෙෂන්ස් වලට කඩාගත්තා. ඔයාලට එක දිගට පැයක් වය කරන්න පුළුවන් නම් පැය 2 පැය වගේ සෙෂන්ස් දෙකකට කඩා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පැය දෙකට වඩා වාට එක සබ්ජෙක්ට් එකකට දෙන්න පුළුවන් නම් පැය අපි හිතමු 4ක් වගේ දෙනවා කියලා. ඒතර ඔක්කොම පැය ගන්න 12ක් යනවනේ. පැය 4ක් වගේ දෙන්න පුළුවන් නම් ඔයාට පැය ගන්න සෙෂන්ස් වලට කඩා ගන්න පුළුවන්. හරි. මම ඒතර විනාඩි 30 ගන්න තමයි මේ සෙෂන්ස් වලට කඩා ගත්තේ. කඩාගෙන මම කරේ මෙහෙමයි. මම බයොලොජි ගැන කතා කරන්න ඉස්සෙල්ලාම ඔයා කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. දැන් අපි හිතමු ඔයා ස්වායෝජනය ගැන පාඩම් කරනවා කියලා මම දාපු ටොපික් එකම ගන්න. ස්වායෝජනය ගැන පාඩම් කරනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයාක පාඩම් කරාට වාට එක හොඳට ඔලුවට ගිහිලාද කියන එක හොයාගන්න විදිහක් නැහැ. හරි. එහෙම හොයාගන්න නම් එක්කෝ ස්ට්‍රක්චර් එකක් කරන්න ඕනේ. MCQ එකක් කරන්න ඕනේ. නැත්නම් රචනා එකක් ලියන්න ඕනේ. හරි. එතකොට රචනා එක ලියන්න කලින් ඔය අනිවාර්යෙන් MCQ සහ ස්ට්‍රක්චර් ලියලා ඉන්න ඕනේ. එතකොට තමයි ඔයාලට තේරෙන්නේ රචනා එකට එන්න ඕනේ පොයින්ට්ස් මොනවද කියලා. හරි. සොයසනේ තිබ්බට ඒක අර හැම පොයින්ට් එකක්ම අපි ලියන්න ඕනේ නැහැ. හරි. එතකොට ඒ රචනාවලදී බලන පොයින්ට් තියෙනවානේ. අන්න ඒ ටික ඔයාලට කවර් කරගන්න පුළුවන් ස්ට්‍රක්චර් එකක් සහ MCQ ටිකක් කරපුවාම. එතකොට මම කරේ මෙහෙමයි. පළවෙනි විනාඩි 30 මොකක් හරි පාඩම් කොටසක් පාඩම් කරා. මම උදාහරණයක් විතර ගත්තේ ස්වායෝචනය. එතකොට ඒක පාඩම් කරලා ඊළඟ විනාඩි 30 කරේ MCQ එකක් හෝ රචනා එකක් කරා. හරි. මම රෙකමන්ඩ් කරන්නේ MCQ එක කරන්න කියලා ඉස්සෙල්ලාම. ඊට පස්සේ රචනා එක කරන්න. ඊට පස්සේ ඊළඟ විනාඩි 30 වෙන පාඩමක් පාඩම් කරනවා. හරි. ඔයාලට පුළුවන් නම් ඉතින් පැයක් වගේ දාලා ස්ට්‍රක්චර් එසේ සහ MCQ කියන තුනම කරන්න පුළුවන් නම් හොඳයි. ඒත් අර මම කරපු විදිහ මම කියන්නේ ඔයාලට ඒක ඕන විදිහකට හදාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඊළඟ විනාඩි 30 වෙන පාඩමක් ගත්තා. ඒ කියන්නේ ස්වායෝජනයේ තියෙන දෙවෙනි පාඩමේනේ. ඒක කරන්නේ නැතුව ඊළඟට තුන්වෙනි පාඩම ගන්නවා. එහෙම අර පාඩම් මාරු කරන එකේ තියෙන වාසිය තමයි එතකොට ඔයාලට එපා වෙන්නේ නිකන්. ඒකාකාරී රටාවක් නැහැනේ. ඒ කියන්නේ තනින් තන අපි කොටස් වශයෙන් වෙන වෙනම තමයි යන්නේ. එතකොට ඒකාකාරී බවක් නැහැ. ඔයාලට පාඩම් දිගටම කරන්න හිතෙනවා. හරි. දෙවෙනි පාඩම කරන් ගත්තේ මේ හරිම ඒකාකාරී. එතකොට අර පාඩම් කරන්නේ එපා වෙනවා වගේ වෙනවා. හරි. ඒ නිසා මම තුන්වෙනි පාඩම ඊට පස්සේ වෙන පාඩමක් කරන්න ගන්නවා. විනාඩි 30ක් ඒ පාඩම මේ පොඩි කොටසක් පාඩම් කරලා ඒකෙන් MCQ හෝ ස්ට්‍රක්චර් කරනවා. දැන් තුන්වෙනි පාඩම ගත්තට පස්සේ සාමාන්‍යයෙන් එසේ අහන්නේ නැහැ. තුන්වෙනි පාඩමෙන් එසේ අහන්නේ අර අන්තිම කියන්නේ මේ 10 වෙනි එසේ කිය අර කෙටි ප්‍රශ්න තියෙනවනේ. අන්න ඒකට ඇහුවොත් මිසක් ලොකු රචනා ප්‍රශ්නයක් අහන්නේ නැහැ තුන්වෙනි පාඩමෙන්. ඒ නිසා මම තුන්වෙනි පාඩම ෆෝකස් කරේ MCQ සහ ස්ට්‍රක්චර් වලට. හරි. එතකොට පළවෙනි දවසේ ඒ විදිහට යනවා බයොලොජි වල. හරි. දෙවෙනි දවසේ ගත්තට පස්සේ එතකොට දැන් ඔයා පළවෙනි දවසේ ටිකක් කරානේ. ඒක ඔයාලට සාමාන්‍යයෙන් අමතක වෙන්න පුළුවන්. හරි. මොකද ඔයා එකපාරනේ කරන්නේ. එතකොට ඒක අමතක වෙන්න පුළුවන්. අපි ඒක ආයෙ රිවයිස් කරගන්න ඕනේ. ඉතින් ඒකට හොඳම දවස තමයි ඊළඟ දවස. මොකද දවස් දෙක තුනක් ගියාට පස්සේ වට ආයෙ රිවයිස් කරගන්න වෙන්නේ නැහැ. වට ආයෙ පාඩම් කරන්න ඕන එක මතක් කරගන්න. හරි. ඉතින් දෙවෙනි දවසේ මම කරන්නේ ඒකත් අපි අර කලින් වගේම සෙෂන්ස් 4කට කඩා ගන්නවා පැය දෙක විනාඩි 30 ගානේ. ඔයාලට පැය ගානේ වෙනස් කරගන්න පුළුවන් මම අර කලින් කිව්වා වගේ. ඒතකොට ඒකේ මම කරන්නේ මේ ස්වායෝජනය සහ ලෙසන් 3 එකේ MCQ ටිකක් කරනවා. හරි. අපි රිවයිස් කරගන්න හදන. ඒතකොට රචනා සහ ස්ට්‍රක්චර් කරනවට වඩා ලේසිම ක්‍රමය තමයි ආයෙ රිවයිස් කරගන්න MCQ
10ක් වගේ කරන එක. හරි. ඔයාලට ඕන තරම් MCQ හොයාගන්න පුළුවන් පාස් පේපර්ස් එහෙම නැත්නම් මොඩල් පේපර්ස් හරි. ඒ වගේ ඒවා කරලා. ඕන තරම් ටෙලිග්‍රෑම් වල තියෙනවානේ. එතකොට ඒවා කරලා ඔයාලට හොයාගන්න පුළුවන්. හරි. ඒක තමයි පළවෙනි විනාඩිය කරන්නේ. ඊට පස්සේ ඊළඟ විනාඩිය අපි අර කලින් දවසේ පාඩම් කරපු පාඩම් දෙක ඇරෙන්න වෙන පාඩමක් ගන්නවා. දැන් උදාහරණයක් විදිහට මම කලින් 2 සහ 3 කරානේ. ඊට පස්සේ මම කරනවා ශාකාකාරය හා ක්‍රියාකාරීත්වය. හරි. එතකොට ශාකාකාරය හා ක්‍රියාකාරීත්වය විනාඩි 30ක් පාඩම් කරනවා. ඊට පස්සේ මම කරන්නේ ඊළඟ විනාඩියේ රචනා ටිකක් ලියනවා. මොකද ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය කියන එක වැඩිපුරම අපිට ලොකු chance එකක් තියෙනවා. ඒ කියන්නේ ලකුණු ගොඩක් ගන්න පුළුවන් එකක් තමයි රචනා සහ ස්ට්‍රක්චර්. හරි. ඒකනොත් විනාඩි 30න් අපි රචනාවක් ලියා ගන්න පුළුවන්. ඉතින් රචනාවක් ලියනවා. ඔයාට වෙලාව වැඩිපුර දාන්න පුළුවන් නම් ස්ට්‍රක්චර් එකක් ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් පැයක් විතර ඒකට දැම්ම. ඒ කියන්නේ විනාඩි සෙෂන්ස් විනාඩි 30 ගන්න සෙෂන්ස් දෙකක් තියෙනවා. මේ දෙකේම SSI ස්ට්‍රක්චර් ලියන එක තමයි කරේ. හරි. එතකොට මට අනුව ඒ දවස් දෙක ඉවරයි. හරි. එතකොට ඔයාට තව ඕන පැය ටිකක් දාගෙන වැඩේ කරගන්න පුළුවන්. හරිද? එතකොට මම තව කරපු දෙයක් තමයි දැන් අපි විනාඩි 30 පාඩම් කරනවානේ. හරි. මම සෙෂන් 4ක් ඒ කියන්නේ විනාඩි 30 ගන්න දාලා තියෙනවා. විනාඩි 30ක් ඉවර වෙන ගාන අර සෙෂන් එක කප කපා යනවා. හරි. ඒක ඒ කියන්නේ ඒක කිසි වැඩක් නෑ. හැබැයි ඔයාලට නිකන් මානසික තෘප්තියක් වගේ එනවා මේ මම විනාඩි 30ක් පාඩම් කරා කියලා. හරි. එතකොට විනාඩි 30 ගානේ කපාගෙන යනවා සෙෂන් 4ටම. හරි. එතකොට ඔයා පැය දෙකක් පාඩම් කරලා ඉවර වුණාම ඔයාට කොලේ බලද්දි පේනවා අම්මට මම පැය දෙකක් පාඩම් කරලා අර කපපු එකේ තියෙන නිකන් අර මානසික තෘප්තියක් වගේ එකක් තමයි ඒකෙන් තියෙන්නේ. හරි. ඒක එහෙම නැතුව නිකන් ඒක අර වැඩක් නෑ. ඒක ගොම් පාට් එක. ඒ වුණාට නිකන් ඔයාට මානසික තෘප්තියක් වගේ එනවා. හරි. ඉතින් ඒ විදිහට මට කෙමිස්ට්‍රි වල දාගන්න පුළුවන්. ඊට පස්සේ ෆිසියොලොජි මේ සෝරි ෆිසික්ස් වල දාගන්න පුළුවන්. ෆිසියොලොජි තියෙන අපිට මේ මෙඩිසින් කරන්න මට හෙට එක්සෑම් එකක් තියෙන ෆිසියොලොජි ඒකයි මට ඒක මතක් වුණේ. එතකොට ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි ඔන්න ඔය දෙකට මේ විදිහට හදාගන්න පුළුවන්. මම ඒකට පොඩ්ඩක් කියන්නම්. මොකද ෆිසික්ස් වල වෙනස් නේ. කියන්නේ ගණන් හදන්න තනිකර තියෙන්නේ. මම ඒකට උදාහරණයක් ගන්න යාන්ත්‍ර විද්‍යාව. හරි. යාන්ත්‍ර විද්‍යාව ගත්තට පස්සේ විනාඩි 30 ගානේ ඒ කියන්නේ පැය දෙක ගානේ මම ඒකටත් සෙක්ෂන් 4ක් කළා මේ කඩාගත්තා. මම ඔයාලට කොලේ දාන්න. හරි. කොලේ දාවම මේක තේරෙයි මේ වැඩිදුරට මම අර නිකන් ඔය කියවගෙන කියවෙනවා තේරෙන්නේ නැති වෙයි තියෙන සමහර වෙලාවට මම කොලේ දාන්න පැත්තකින් එතකොට තේරෙයි. විනාඩි වගේ කොලේ දාන්න මම. හරි. එතකොට පළවෙනි පැය මම කරන්නේ යාන්ත්‍ර විද්‍යාව. ඊට පස්සේ ඊළඟට විනාඩි 30ක් යනවානේ. එතකොට ඒ විනාඩි 30 මම කරන්නේ MCQ ටිකක් හෝ ස්ට්‍රක්චර් ටිකක් කරනවා. ඉතුරු විනාඩි 30 MCQ කරනවා. මොකද යාන්ත්‍ර විද්‍යාවෙන් අනිවාර්යෙන් ස්ට්‍රක්චර් MCQ සහ එසේ අහන නිසා. ඊට පස්සේ ඊළඟ දවසේ මම කරන්නේ ඊළඟ විනාඩි 30 අර බයොලොජි කතාවම තමයි යාන්ත්‍ර විද්‍යාව MCQ ටිකක් කරලා ඒක රිවයිස් කරගන්නවා. ඊට පස්සේ ඊළඟ විනාඩි 30 ආලෝක කරොත් එහෙම ආලෝකේ වැඩිපුරම අහන්නේ ස්ට්‍රක්චර් සහ එසේනේ. MCQ ත් අහනවා. මම වැඩිපුර ෆෝකස් කරන්නේ ස්ට්‍රක්චර් සහ එසේ වලට. එතකොට ඒ දෙක කරනවා ඉතුරු පැය ඇතුළත ඒ දෙක කරනවා. හරි. ඒක තමයි ෆිසික්ස් වලට. ඊට පස්සේ කෙමිස්ට්‍රි වලට ඔහොම ගියාගෙන පට ගාලා හරි. පළවෙනි විනාඩි 30 පළවෙනි පැය ඇතුළත මම ඉනෝගනික් කරනවා. දැන් 28 ළමයින් දන්නේ නැතුව ඉනෝගනික් කියන්නේ මොකක්ද කියලා ඔයාලා නිකන් හිතාගන්න මොකද්ද? පළවෙනි පාඩම දෙවෙනි පාඩම මේ රසායනික ගණනයනේ මට මතක නැහැ. රසායනික ගණනය නේ. රසායනික ගණනය කරනවා පැයක්. හරිද? රසායනික ගණනය ඒතකොට එන්නේ ගණනේ සාමාන්‍යයෙන් MCQ සහ ස්ට්‍රක්චර් එකක් එනවා මේ ඉනෝගනික් එක කලවම් කරලා එන්නේ. හරි. එතකොට ඔයා පාස් වේවයක් ගත්තා MCQ ටික කරා ඊළඟ 30 මොකද කරන්නේ? ස්ට්‍රක්චර් එකක් කරා. හරි. එහෙම නැත්නම් MCQ මේ රචනා එකක් කරා. හරි ඒ විදිහට. ඊට පස්සේ ඊළඟ දවසේ ඉනෝගනික් ටික රිවයිස් කරගත්ත MCQ ටිකක් හෝ ස්ට්‍රක්චර් එකක් කරලා එහෙම නැත්නම් එසේ එකක් කරලා රිවයිස් කරගන්න පුළුවන්. කෙමිස්ට්‍රි අවුලක් නැහැ. ඕනෙම එකක් කරන්න පුළුවන්. බයොලොජි වගේ නෙමෙයි. ඕන එකක් කරලා රිවයිස් කරගන්න පුළුවන්. රිවයිස් කරගත්තා. පැයක් විතර රිවයිස් කරගන්න සාමාන්‍ය කෙමිස්ට්‍රි වල ගොඩක් අපි අර පාඩම් කරනවට වඩා ඒක යෙදීම්නේ තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් වැඩිපුර රිවයිස් කරගන්න බලන්න ඒක. ඒ කියන්නේ කෙමිස්ට්‍රි කියන එක ගත්තට පස්සේ මම ඒකත් කියන්න ඕනේ මේ කෙමිස්ට්‍රි ගත්තොත් එහෙම අපිට සාමාන්‍යයෙන් අපි පාඩම් කරන දේට වඩා නිකන් පේපර් එකේ වෙනස්ම දෙයක් අහන්නේ. හරි. ඒ කියන්නේ පාඩම් කරන දේ එන්නේ නැහැ. ෆිසික්ස් ගත්තත් එහෙමයි. පාඩම් කරන දේ නෙමෙයි එන්නේ පේපර් එකට. හැබැයි බයොලොජි ගත්තොත් පාඩම් කරන දේ තමයි පේපර් එකට එන්නේ. හරි. ඒ නිසා සබ්ජෙක්ට් තුන් විදිහකට දාගෙන ඔයාලා එතකොට කෙමිස්ට්‍රි වල මම රෙකමන්ඩ් කරන්නේ වැඩිපුර පේපර්ස් කරන්න. හරි. ෆිසික්ස් වලත් එහෙමයි වැඩිපුර පේපර්ස් කරන්න. හැබැයි ෆිසික්ස් පේපර්ස් කරන්න බෑ ඔයාලට හරි තියරි දැනුමක් නැත්තම්. හරි. ඒ නිසා ෆිසික්ස් තියරි බලන ගමන් පේපර්ස් කරන්න. කෙමිස්ට්‍රි තියරිය බලලා පටගාලා MCQ 20ක් විතර කරගෙන යන්න. මොකද දැන් ඉනෝගනික් ගත්තට පස්සේ මම අර ඉබහර වැඩිපුර අහන්නේ ඉනෝගනික් සහ ඕගනික් නේ. ඒ නිසා මම ඒක ගත්තේ 28 ළමයි පොඩ්ඩක් කන්ෆියුස් වෙන්න යන්න එපා. 28යි කරන්න රසායනික ගණනය සහ වායු වලට කරලා නැත්තේ. වායු සහ රසායනික ගණනය කියන පාඩම් දෙකේ ගණන් හදන්න පුළුවන් තරම්. හරි. ඔය පුළුවන් තරම් ගණන් හදද්දී ලොග් පාවිච්චි කරන්න බලන්න. ලඝු ගණක කියලා කියන්නේ. ලඝු ගණක වලින් පුළුවන් තරම් ගණන් හදන්න බලන්න. ඒක ඇත්තටම මාර ලේසි. හරි. ඔයා සුළු කර කර ඉන්නවට වඩා ලඝු ගණක වලින් හදන එක මාර ලේසි. ඔයාට ඒක තේරෙයි.
26 ළමයි බලනවා නම් ගොඩක් තේරෙන තියාලට මොකද මේ ෆිසික්ස් වල අන්තිම පාඩම 10 වෙනි පාඩමේදී සෑහෙන ලඝු ගණක වැදගත් වෙනවා. ඊට අමතරව ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර වැදගත් වෙනවා. ඊට පස්සේ කෙමිස්ට්‍රි වැදගත් වෙනවා රසායනික ගණනයට. ආය වායු වලට වැදගත් වෙනවා. මොකද 10 බලය වෙනවනේ ගොඩක් 10 26 24 23. ඔය වගේ බලය එද්දි සාමාන්‍යයෙන් ලොග් වලින් සුළු කරන එක තමයි ලේසි. හරි. එතකොට ලොග් වලින් සුළු කරන්න බලන්න ඔයාලට ලොග් අවුලක් තියෙනවා නම් මට මතක විදිහට උකුලස වීඩියෝ දාලා තිබ්බා. ඒක අයින් කළා දන්නේ. ඒක පොඩ්ඩක් බලන්න. එයා දාලා තිබ්බා. ඊට අමතරව මට මතක නෑ කවුද දාලා තිබ්බේ කියලා. උකලස දාලා තිබ්බ වීඩියෝ ඒක බලන්න පොඩ්ඩක්. ලඝු ගණක ඒක දැන් අයින් කළා දන්නේ මේ පරණ වීඩියෝ. කොහමද ලඝු ගණක වීඩියෝ බලන්න කාගේ හරි බලලා ඒක පොඩ්ඩක් හදාගන්න. ලඝු ගණක ලේසි ඇත්තටම. හරි ලඝු ගණක වලින් පට ගාලා ගණන් ටික හදාගෙන යන්න තියෙනවා. ඒතකොට කෙමිස්ට්‍රි කතාව කියන්න ඕනේ මේ පොඩ්ඩක් වැඩිපුර MCQ සහ කියන්නේ ප්‍රශ්න වල වැඩිපුර ફોකස් එක දෙන්න කෙමිස්ට්‍රි වල. හරි. එතකොට විදිහට ඔයා සතියක් කීවට සාමාන්‍යයෙන් ක්ලාස් එකට නම් පාඩම් කරන්න වෙන්නේ නැහනේ. දවස් 5ක් අපි ගමු. දවස් 5ක් ඔය විදිහට එක දිගට කරගෙන යනවා. ඊට පස්සේ පේපර්ස් තියෙනවානේ. පේපර් එක ලියන්න. මොකක් කරලා ක්ලාස් එකේ ලියන පේපර්ස් තියෙනවා. බයොලොජි ඔය සබ්ජෙක්ට් තුනේ පේපර්ස් ලියනවානේ. එතකොට පේපර් එකේ වගේ ලකුණු වර්ධනයක් තියෙද කියලා බලන්න. හරි. ලකුණු වර්ධනයක් නැත්තම් මොකද කරන්න ඕන? ඔයා පැය ගාන වැඩි කරන්න ඕනේ. හරි. ඔයා පාඩම් කරලා පැය ගාන පොඩ්ඩක් වැඩි කරන්න ඕනේ. ලකුණු කිසිම සැලකිය යුතු වර්ධනයක් නැත්තම් මේ පැය ගාන වැඩි කරන්න ඕනේ. එහෙම නැත්තම් වඩ කරන්න පුළුවන් දෙයක් තමයි කරන ප්‍රශ්න ගාන වැඩි කරන්න. හරි. සමහරට ඔයා පාඩම් කරලා ඇති. හැබැයි පාඩම් කරපු දේ ප්‍රශ්නයකට දාගන්න තේරෙන්නේ නැතුව ඇති. හරි. ඒ නිසා එක්ක පාඩම් කරන පැය ගාන වැඩි කරන්න නැත්තම් ඔයා කරන ප්‍රශ්න ගාන වැඩි කරන්න. හරි. බයොලොජි වගේ නම් සාමාන්‍ය ලකුණු ගන්න ලේසිම එක තමයි MCQ සහ රචනා. හරි. ස්ට්‍රක්චර් සාමාන්‍ය ලකුණු ගන්න පොඩ අමාරුයි. ඒකේ ලකුණු ගන්න ඒ කියන්නේ සෑහෙන ස්ට්‍රික්ට් විදියට බලනවා ස්ට්‍රක්චර් එක. ඒ නිසා ලකුණු ගන්න පොඩ අමාරුයි. හැබැයි රචනා එක සහ MCQ එක සෑහෙන ලකුණු ගන්න ලේසි කොටස් දෙකක් විශේෂයෙන්ම MCQ. හරි. 42 පණ්ඩලා ගහම කියලාගෙන සාමාන්‍යයෙන් ඒකක් එනවා. එසේ එකත් හොඳට කරනවා. එතකොට එසේ තුනක් වගේ ලියාගත්තා කියලා කියන්නේ අන්න ගොඩම තමයි. හරි. හොඳ එසෙට් එකකුත් එනවා බයොලොජි වල සාමාන්‍ය වැඩිපුර ලකුණු ගත්තොත් බයොලොජි කරන කෙනෙක්. ෆිසික්ස් සහ බයොලොජි වලින් තමයි සාමාන්‍යයෙන් එසෙට් එක වැඩි වෙන්නේ. එතකොට බයොලොජි හොඳට ගත්තා කියලා කියන්නේ හොඳ එසෙට් එකක් කරනවා. මොකද දැන් ඒක මම අත්දකින්න දෙයක්. මේ මගේ කෙමිස්ට්‍රි හොඳට මම කරා. ඊට පස්සේ බයොලොජි හොඳටම කරා. ෆිසික්ස් පොඩ්ඩක් අවුල් ගියා MCQ එක. MCQ 38 තිබ්බේ. ඊට පස්සේ රචනය හොඳටම කරා. රචනය අනිවාර්යයෙන් 40ට වඩා තියෙන්න ඕනේ. එතකොට තුනට මේ තියෙනවා. හැබැයි මගේ Z එක 2.08යි 5 දුකද මට මතක නැහැ. 0.85යි ඔහොම ගන්න තමයි. එතකොට අයිලන්ඩ් රෑන්ක් 916. ඉතින් දැන් අර සාමාන්‍ය ෆිසික්ස් MCQ 38ක් ගහලා අයිලන්ඩ් 916 වෙන්න බෑ සාමාන්‍යයෙන්. හරි. ඒ වගේ මගේ යාළුවෙක් ඉන්නවා. එයා මේ කෑගල නෙමෙයි වෙන දිස්ත්‍රික් එක. එතකොට එයාගේ අයිලන්ඩ් රෑන්ක් එක 800 ගාණක්. එයාගේ MCQ ෆිසික්ස් තිබ්බේ 30 ගාණක්. මට මතක විදිහට මට කිව්වේ 30 ගාණක් කියලා. එතකොට එයාත් හොඳට බයොලොජි කරා කිව්වා. හරි. එතකොට බයොලොජි වලින් සාමාන්‍යයෙන් ගොඩක් ඉසෙට් එක වැඩි වෙනවා. මොකද බයොලොජි සාමාන්‍ය ලකුණු 75ට වඩා ගන්නේ ඉතාමත් සීමිත දෙයක්. හරි. බයොලොජි වල පාස් එක වැඩි වුණාට, ඒ කියන්නේ පාස් වෙන ප්‍රමාණය වැඩි වුණාට මේ 75 80 පන්නන කට්ටිය අඩුයි. දැන් ෆිසික්ස් වල අනිත් පැත්ත තියෙනවා. අයියේ ෆිසික්ස් වල පාස් වෙන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ ෆිසික්ස් වල පාස් වෙන්න අමාරුයි. හැබැයි 80 වඩා ගන්න පොඩි දෙනෙක් ඉන්නවා. හරි. පෙළක් කරලා ලකුණු 100 ගන්න නැත් ඉන්නවා. දැන් කම්බයින් මැත්ස් වලත් එහෙම කේස් එකක් තියෙනවනේ. කම්බයින් මැත්ස් පාස් වෙන ප්‍රතිශතය අඩුයි. හැබැයි ලකුණු 100 ගන්න පොඩි දෙනෙක් ඉන්නවා. හරි. ඒවා එකත් හැබැයි කෙමිස්ට්‍රි දෙකටම නැහැ. කෙමිස්ට්‍රි පාස් වෙන ප්‍රමාණයත් පොඩ්ඩක් අඩුයි. 75 වඩා වැඩියෙන් ගන්න ප්‍රමාණයත් අඩුයි. හරි. එහෙම සීන් එකක් තියෙනවා. එතකොට මගේ කර පොඩ්ඩක් කියව වලට මේ දැනගන්න බයොලොජි වල MCQ සහ රචනා පොඩ්ඩක් වැඩිපුර බලන්න. හරි. ෆිසික්ස් වල කරන විදිහට කරගන්න. ඒක වලගේ ඉස්සරලා කියන දෙන්නේ. කෙමිස්ට්‍රි ගැන කියන්න ඕනේ. කෙමිස්ට්‍රි පේපර්ස් කරන අර කියව විදිහටම ඉතින් වැට් ටික විතර කරලා මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ දැන් ඉන්න මට්ටම හරි ලකුණු ගැන මොනවා හරි ඔයාලා දැන් ඔයාලගේ ලකුණු ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් සහ පාඩම් කරන විදිහ මොනවා හරි තව හදාගන්න දේවල් තියෙනවා නම් ප්‍රශ්න අහන්න. ඔයාලට ඉස්සරහට ගේන ඕනේ වීඩියෝ මොනවද කියලා දාන්න. මම මේකත් මේ කරේ අර ළමයි කොට දෙනෙක් අහලා තිබ්බ නිසා ස්ටඩි ප්ලෑන් ගැන. ඉතින් ඔක තමයි කතාව. මම වැඩි වීඩියෝ දිග්ගැස්සුවේ නෑ මේ එපා වෙන නිසා ඔයාලටත්. හරි. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හොඳට වැඩ කරන්න කට්ටිය 26ට සූපදනවා. 27 28 හොඳට වැඩ කරගෙන යන්න. 28 යාගේ ඔලල් රිසල්ට් මම හිතන්නේ මේ සතියේ අග වෙද්දී එයි. එතකොටත් වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්න බලාපොරොත්තු වෙන අතර ගිහින් එන්න. හැමෝටම ජය වේවා. මම ස්ටඩි ප්ලෑන් එක මම ගහපු කොලේ වීඩියෝ එක අන්තිමට දාන්නම් සහ වීඩියෝ එක මැදත් පොඩ්ඩක් දාන්න පොඩි වෙලාවක්. එතකොට ඔයාලට ඒක මේ බලාගන්න ලේසියිනේ. හරි. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.